සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ ප්‍රතිලෝම න්‍යාස පිළිබඳව. කොහොමද ප්‍රතිලෝම න්‍යාසයක් හොයාගන්නේ? ඒ ආකාර පිළිබඳව තමයි මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. හරි. අපි එහෙනම් බලමු ප්‍රතිලෝම න්‍යාස කියන්නේ මොකක්ද කියලා. න්‍යාස ප්‍රතිලෝමය. අපි බලමු න්‍යාස ප්‍රතිලෝමය කියන්නේ මොකක්ද? ප්‍රතිලෝම න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. අපි B කියන න්‍යාස දෙයක් ගමුකෝ. B කියන්නේ A කියන න්‍යාසයේ එහි ප්‍රතිලෝමය. හරිද? B කියන්නේ A ප්‍රතිලෝමය. එතකොට A කියන්නේ ප්‍රතිලෝමය සෙවිය යුතු න්‍යාසය. A කියන්නේ ප්‍රතිලෝමය සෙවිය යුතු න්‍යාසය නම් B කියන්නේ A ප්‍රතිලෝමය නම් අපිට ලියන්න පුළුවන් A.B සමානයි I කියලා. එතකොට A කියන න්‍යාසය ඒකේ ප්‍රතිලෝමයෙන් ගුණ කරාට පස්සේ ලැබෙන්නේ අපිට ඒකක න්‍යාසය. I කියන්නේ ඒකක න්‍යාසය. A කියන්නේ ප්‍රතිලෝමයේ සෙවිය යුතු න්‍යාසය නම් B කියන්නේ A ප්‍රතිලෝමය නම් A ගුණ කිරීම B කියන්නේ ඒක න්‍යාසය. එතකොට මේ A ප්‍රතිලෝමය අපිට ලියන්න පුළුවන් A ප්‍රතිලෝමය අපිට ලියන්න පුළුවන් ප්‍රතිලෝමය A ඉන්වර්ස් කියලා. A ප්‍රතිලෝමය අපිට ලියන්න පුළුවන් A ඉන්වර්ස්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී A ඉන්වර්ස් කියන්නේ B කියන එක තමයි අපි මේ B කියලා කියන්නේ. ඒතර B කියන්නේ A ඉන්වර්ස්. ඒ අනුව අපිට ලියන්න පුළුවන් A ඉන්වර්ස් සමානයි I කියලා. මේක තේරුණානේ? A ඉන්වර්ස් කියන්නේ I. ඒ කියන්නේ A ගුණ කිරීම එහි ප්‍රතිලෝමය සමාන වෙනවා ඒකක න්‍යාසයකට. ඔයාලට පැහැදිලි වුණා නේද ඒක? අපි එහෙනම් උදාහරණයක් කරන් බලමු කොහොමද මේ A ඉන්වර්ස් නොහොත් එහි ප්‍රතිලෝමය කොහොමද අපි සොයාගන්නේ කියලා. ප්‍රතිලෝම න්‍යාසයක් කොහොමද හොයාගන්නේ කියලා අපි උදාහරණයක් කරන් බලමු. හරි. අපි මංගාව තියෙනවා A කියලා න්‍යාසයක් 4 3 2 1 කියලා. එතකොට අපි මේ A කියන න්‍යාසයේ ප්‍රතිලෝමය ඒ කියන්නේ A ඉන්වර්ස් එක අපි ගමු A B C D. අපි ඒක දන්නේ නැහැ. ඒ ප්‍රතිලෝම න්‍යාසය අපි දන්නේ නැහැ. ඒ වුණාට ඒ හින්දා අපි බීජ ප්‍රකාශනට අසුරෙන් සිම්පල් ටෙස්ට් එකක් දාගත්තා. අපි නොදන්න පද ටිකක් A B C D කියලා. අපි මේ A ඉන්වර්ස් ඒ කියන්නේ ප්‍රතිලෝම න්‍යාසය නොදන්නා වුණාට අපි දන්නවා සමීකරණය A ඉන්වර්ස් සමානයි I කියලා. අපි මෙන්න මේ අසුරෙන් මේ විදිහට යන්. එතකොට අපි A කියන්නේ 4 3 2 1 කියලා න්‍යාසය. A ඉන්වර්ස් කියන්නේ A B C D කියන න්‍යාසය. එතකොට I කියන්නේ ඒක න්‍යාසයක්. ඒක න්‍යාසය එතකොට 1.1. මේ හැම එකම න්‍යාසයේ තරම 2 2 2 2 2/2. දැන් අපි මේ කරන්න යන්නේ මම කලින් වීඩියෝ වල කියලා දුන්න දේවල් පොඩ්ඩක් භාවිතා කරන එක තමයි. මම කලින් කියලා දීලා තියෙනවා න්‍යාස දෙකක් ගුණ කරන්න. කොහොම මම ඊළඟ කලින් වීඩියෝ සාකච්ඡා කරා කොහොමද න්‍යාස දෙකක් ගුණ කරන්න කියලා. අන්න ඒ න්‍යාස ගුණ කිරීම අපි මේ භාවිතා කරනවා මෙන්න මේ න්‍යාස දෙකට. න්‍යාස ගුණ කිරීම. අපි මේ න්‍යාස දෙක ගුණ කරලා බලමු. 4යි ධන 3යි C ඊට පස්සේ 4යි B ධන 3යි D 2යි A ධන C ඊට පස්සේ යනවා 2යි B ධන D. ඒක සමාන වෙනවා 1.1 කියන ඒක න්‍යාසයට. ඒක පැහැදිලි වුණා නේද ඔයාලට?
මේ ගත්තේ මේ න්‍යාස දෙක ගුණ කරලා. හරි නේද? ඒතර මේක න්‍යාස තරමක් 2 2 මේක 2 2. දැන් අපිට පුළුවන් මගේ පළවෙනි න්‍යාස පාඩමේදී කියලා දුන්නා වගේ න්‍යාස දෙක සමානතාවය මෙතනට භාවිතා කරනවා. න්‍යාස දෙක සමානතාවය. මේ න්‍යාසයේ අවයවයට අදාළ සමාන වෙන ඊළඟ න්‍යාසයේ ඊට අනුරූප අවයවය සමාන කරනවා. ඒ කියන්නේ දැන් බලමු මෙතන 4a ධන 3c 4a ධන 3c සමාන වෙන්නේ මොකටද? මේ න්‍යාසයේ ඊට අනුරූප අවයවය 1යි සමානයි 1යි. ඒ වගේම මේ ඉතුරු තුනටත් අවයව තුනටත් අපි න්‍යාස සමානතාවය අපි යොදාගමු. මෙතන වෙනවා 4ib ධන 3id සමානයි මේකේ අනුරූප අවයවය බිඳුවයි. එතකොට මේක 2a ධන c සමානයි ඊට අනුරූප අවයවය බිඳුවයි. එතකොට මේක 2ib ධන d 2ib ධන d සමාන වෙනවා ඊට අනුරූප අවයවය 1යි. දැන් අපිට ඇවිල්ලා තියෙනවා සමීකරණ 4. මේ සමීකරණ 4ට අපි කරන්න දෙන්නේ බීජීය සුළු කිරීමක් කරාට පස්සේ සමගාමී බීජීය සමගාමී සමීකරණ විසඳන ආකාරයෙන් සුළු කිරීමක් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ a b c d වල අදාළ අනුරූපකයන් අපිට හොයාගන්න. අපි මේ පළවෙනි සමීකරණය කියලා මේක නම් කරගමු. මේක 2 මේක 3 මේක 4. දැන් අපිට ඇවිල්ලා තියෙනවා සමීකරණ 3 බීජීය සමීකරණ 4ක් ඇවිල්ලා තියෙනවා. අපි මේ 4 සමගාමී සමීකරණ විසඳන ආකාරයෙන් සුළු කරන්න ඕන. මම ඔයාලට මගේ කලින් වීඩියෝ එකක් මම කරලා තියෙනවා කොහොමද සමගාමී සමීකරණ විසඳන්නේ කියලා. ඔයාලට ඒක බලන්න පුළුවන්. මම උඩ දාලා තියෙනවා ඒක. හරි. අපි නම් බලමු මේ සමීකරණ 4 කොහොමද වෙන වෙනම විසඳන්නේ කියලා. අපි මුලින්ම ගමු මෙන්න මේ පළවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි. ඒ සමීකරණ දෙක අපි යූස් කරලා බලමු. භාවිතා කරලා කොහොමද a කියන අගයයි c කියන අගයයි කොහොමද හොයාගන්නේ කියලා. අවන්න මෙතන d. හරි. අපි මුලින්ම මේකේ c කියන අගය අයින් කරමු. ඒ නිසා පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා තුන්වෙනි සමීකරණය 3ෙන් ගුණ කරලා. එතකොට 4a ධන 3c ඍණ 6a ඍණ 3c සමානයි 1 ඍණ බිඳුව. ඔයාලා පැහැදිලිනේ මෙයාගේ මේ ආපු විදිය. පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා දෙවෙනි සමීකරණය 3ෙන් ගුණ කරලා. එතකොට 3c ඊට 3c ධන ඍණ වලට කැපිලා යනවා. මෙතන ඍණ 2a සමානයි 1යි a සමානයි ඍණ භාගයයි. ඒ වලට එනවා ඍණ භාගය. හරි. දැන් මේ a වලට ආපු අගය අපි තුන්වෙනි සමීකරණයට ආදේශ කරමු. 3ෙන්. තුන්වෙනි සමීකරණය 2යි a කියන්නේ ඍණ භාගයයි ධන c සමානයි බිඳුවයි. එතකොට මේ දෙක කැපිලා යනවා. c සමානයි මේ ඍණ එක මේ පැත්තට ගියට පස්සේ ධන 1යි. එතකොට එනවා a සමානයි ඍණ භාගයයි c සමානයි 1යි කියලා අපි නොදන්නා පද දෙකක් අපි දැන් හොයාගත්තා. හරි නේද? දැන් අපිට තියෙන්නේ b කියන පදයයි d කියන පදයයි අපිට හොයාගන්න. අපි එහෙනම් ඒකත් හොයමු. b කියන පදයයි d කියන පදයයි අපි හොයාගන්න අපි දැන් භාවිතා කරමු. අපි ඉතුරු වෙච්ච සමීකරණ දෙක. ඒ කියන්නේ දෙවන සමීකරණයයි හතරවෙනි සමීකරණයයි. එතකොට ඒකෙත් අපි මුලින්ම d කියන පදය අයින් කරගමු. d කියන පදය අයින් කරගන්න නම් අපි මේ දෙවන සමීකරණයෙන් හතරවෙනි සමීකරණය අයින් කරන්න ඕන. හැබැයි හතරවෙනි සමීකරණය 3ෙන් ගුණ කරලා. අපි කරලා බලමු. දෙවන සමීකරණයෙන් අඩු කරන්න ඕන හතරවෙනි සමීකරණය හැබැයි 3ෙන් ගුණ කරලා. එතකොට 4ib ධන 3id අඩු කරනවා හතරවෙනි සමීකරණය 3ෙන් ගුණ කරලා. 3 වරක් 6යි d ඍණ 3id සමානයි බිඳුව ඍණ 3. ඒක පැහැදිලි නේද? හරි. අපි එහෙනම් මේක සුළු කරමු. 3id ට 3id කැපෙනවා.
4යි b ඍණ 2යි b කියන්නේ 6යි b කියන්නේ ඍණ 2යි b සමානයි ඍණ 3යි. එතකොට b කියන්නේ 3 බෙදීම 2යි. මේක හරි නේද? b කියන්නේ 3 බෙදීම 2යි. දැන් අද අපි දන්නේ නැති නොදන්නා පදේ ඉතුරු වෙලා තියෙන d විතරයි. අපි d හොයන්න මේ b වලට ආපු උත්තරේ 4ට ආදේශ කරමු. 4න් 2යි b කියන්නේ 3 බෙදීම 2යි ධන d කියන්නේ d සමානයි 1ට. දැන් මේ සුළු කරලා 2යි 2 පිළි යනවා. මේ 3 මේ පැත්තට යද්දි ඍණ 3ක් එනවා. d සමානයි 1 ඍණ 3 d සමානයි ඍණ 2යි. ඒක තමයි d වලට එන්නේ ඍණ 2යි. දැන් අපි මේ සමගාමී සමීකරණ විසඳලා අපිට ලැබුණා a වලට ඍණ භාගයක්, b වලට 3 බෙදීම 2ක්, c වලට 1ක්, d වලට ඍණ 2ක්. ඒ කියන්නේ අපි දැන් නොදන්නා පද 4ම හොයලා ඉවරයි. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා a ඉන්වර්ස් කියන්නේ a b c d කියලා. එතකොට දැන් අපි මේ නොදන්නා පද සීලොම දේවල් අපි දැන් දන්නවා. එතකොට a ඉන්වර්ස් කියන්නේ a වලගේ ඍණ භාගයයි, b වලගේ 3 බෙදීම 2යි, c වලගේ 1යි, d වලගේ ඍණ 2යි. a ඉන්වර්ස් කියන්නේ ඍණ භාගය 3 බෙදීම 2 1 ඍණ 2. මේක තමයි a හි ප්‍රතිලෝමයේ අගය. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් a වල ප්‍රතිලෝමය සොයාගන්න. මේ වගේ බීජීය සමීකරණ සමගාමී සමීකරණ භාවිතා කරලා අපිට පුළුවන් මේ නොදන්නා පදරි හොයාගෙන මේ විදිහට a හි ප්‍රතිලෝමය සොයාගන්න. න්‍යාසයක ප්‍රතිලෝමය සොයා තවත් ආකාරයක් තියෙනවා. ඒකේ තව පහසු ආකාරයක්. අපි ඒ ආකාරය බලන්න කලින් න්‍යාසයක පූර්ව න්‍යාස අනුපූර්ව න්‍යාස කියන්නේ මොනවද කියලා බලමු. මුලින් බලමු පූර්ව න්‍යාස කියන්නේ මොනවද කියලා. පූර්ව න්‍යාස ඒ කියලා න්‍යාසයක් ගමුකෝ. ඒ කියලා න්‍යාසය 3 2 6 4 ඒ කියන න්‍යාසයක් ගමු 3 2 6 4 කියලා. මෙන්න මේ න්‍යාස දෙකේ විකර්ණය මේ විකර්ණ මෙන්න මේ තුන මෙන්න මේ විකර්ණය 3 4 ඒක ගුණ කරාම එනවා අපිට 12. ඊට පස්සේ අනෙක් විකර්ණය මේ විකර්ණය ගුණ කරාම එනවා 12. අන්නේ විකර්ණ දෙකේ ගුණිතය අඩු කරාට පස්සේ ලැබෙන පිළිතුර සමානයි බිඳුව නම් අපි කියනවා ඒවා අපූර්ව න්‍යාස කියලා. මොකද්ද? න්‍යාසයේ ගුණිතයන් න්‍යාස විකර්ණ ගුණිතයන් එකිනෙක අඩු කරාට පස්සු ලැබෙන පිළිතුර බිඳුව නම් ශුන්‍ය නම් අපි කියනවා ඒවා අපූර්ව න්‍යාස කියලා. එතකොට මේ මොනවද අනුපූර්ව න්‍යාස කියන්නේ? ඔයාලට දැනවත් වෙනවා මොකක්ද අනුපූර්ව න්‍යාස කියන්නේ? අනුපූර්ව න්‍යාස අනුපූර්ව න්‍යාස කියන්නේ විකර්ණ දෙකේ ගුණිතය අසමානයි බිඳුව නම් අපි කියන ඒවට අනුපූර්ව න්‍යාස කියලා. උදාහරණයක් ගත්තොත් a කියලා 4 1 5 2 කියලා. මේකේ විකර්ණය පළමු මේ විකර්ණය 4 2 8යි ඒකෙන් අඩු කරනවා මේ විකර්ණය 5යි සමානයි 3යි. අන්න ඒ අවස්ථාවේ අන්න ඒකට කියනවා විකර්ණ දෙකේයි අඩු කිරීමෙන් ලැබෙන පිළිතුර 3යිනේ. අන්න ඒ වගේ බිඳුවට අසමාන වෙන්නේ නැති ඒවා අපි කියනවා අනුපූර්ව න්‍යාස කියලා. මොනවද? අනුපූර්ව න්‍යාස. හරි. අපි දැන් බලමු මම ඉස්සෙල්ලා පහසු ආකාරයක් තියෙකුණ කරන්න. ඒ පහසු ආකාරයෙන් න්‍යාස ප්‍රතිලෝම සොයනවා නම් ඒ අනිවාර්යයෙන්ම අනුපූර්ව න්‍යාසයක් වෙන්න ඕන. පූර්ව න්‍යාස වලට මේ ක්‍රමයේ භාවිත කරන්න බෑ. මේකට අනිවාර්යයෙන්ම අපූර්ව න්‍යාසය අනුපූර්ව න්‍යාසයක් වෙන්න ඕන. අපි උදාහරණයක් ගමු. ඒකේ න්‍යාසයක් තියෙනවා 4 3 2 1 කියලා. 4 3 2 කියලා න්‍යාසයක් තියෙනවා. මේ න්‍යාසය බලමු පූර්ව න්‍යාසද අනුරූප න්‍යාසද කියලා. කොහොමද බලන්නේ? මේ විකර්ණ දෙක මේ විකර්ණ 4යි. එකකින් අඩු කරනවා මේ විකර්ණය 6යි.
එහෙනම් උත්තරේ ඍණ 2. එහෙනම් මේක අනුපූර්ව න්‍යාසයක්. හරි නේද? දැන් අපි මොක අනුපූර්ව න්‍යාසයක් කියලා හොයාගත්තා. අපි දැන් බලමු මේක ප්‍රතිලෝමය කොහොමද හොයන්නේ කියලා. ඒ කියන්නේ A inverse. A inverse හොයන්න එක යට අපි දානවා මෙන්න මේ හොයාගත්ත පිළිතුර. අනුපූර්ව න්‍යාසයද පූර්ව න්‍යාසයද කියලා හොයාගන්න ගත්ත පිළිතුර තියෙන්නේ. එයා පිළිතුර දානවා යටින් ඍණ 2යි. පැහැදිලිවම කිව්වොත් විකර්ණ දෙකේ අඩු කිරීම තමයි මෙතන දාන්නේ. ඊට පස්සේ මෙන්න මේ න්‍යාසය ලියා ගන්නවා. මේ න්‍යාසයේ 4 එක කියන්නේ මේ විකර්ණයේ න්‍යාස මාරු කරලා මේ 4 එක කියන න්‍යාස මාරු කරලා මෙතන ලියනවා. කියන්නේ 1 4 කියලා ලියනවා. දෙක මාරු කරලා පරස්පරය 4 කියන එක වෙනුවට 4 ලියනවා. 4 වෙනුවට 1 ලියනවා. දෙක මාරු කරලා ලියාගත්තා. පැහැදිලි වෙන්න මම මෙහෙම කියන්නේ දෙක මාරු කරලා ලියාගත්තා. ඊට පස්සේ මෙන්න මේ අගයන් දෙක 3 කියන අගයන් දෙක. එහෙම්මම ඒ විදිහට අපි ලියා ගන්නවා. හැබැයි ඊට ඉස්සරහින් ඍණ ලකුණක් දාගන්නවා. මොකද දාගන්නේ? ඍණ ලකුණ. 2 3 කියන එක අපි ඒ විදිහට ඒ ආකාරයෙන්ම මාරු කරන්නේ නැතුව ලියලා ඊට ඉදිරියෙන් ඍණ කියන ලකුණ දාගන්නවා. දැන් මෙතන අපිට ඍණ 3 තිබුණා නම් මේකේ ඍණ 3 මේ ඒ විදිහටම ලියාගෙන ඊට ඉස්සරහින් තව ඍණ ලකුණක් දාගන්නවා. ඒතකොට ඍණ එක නිතින්ම ධන වෙනවා. ඒක තමයි එතන වෙන්නේ. දැන් මෙතනදී මෙතන ඍණ නැහැ. ඒ හින්දා 3 2 කියන එක ඒ විදිහට ඒ ආකාරයෙන්ම ලියාගෙන ඉදිරියෙන් ඍණ ලකුණ දාගත්තා. එතන පැහැදිලි නේද? හරි. දැන් තියෙන්නේ මේක සුළු කරන්න. A inverse සමාන වෙනවා ඍණ භාගය 1 ඍණ 3 ඍණ 2 4. කියන්නේ A inverse සංඛ්‍යාවක් න්‍යාසයක් තවත් සංඛ්‍යාවකින් ගුණ කරනකොට බලා ගන්න කොහොමද කරන්නේ කියලා. මේ භාගය කියන සංඛ්‍යාව මේ න්‍යාසය ඇතුළේ තියෙන එක් අවයවයෙන් වෙන වෙනම ගුණ කරනවා. පිටින් තියෙන සංඛ්‍යාව න්‍යාසයේ තියෙන අවයව වලින් එක් අවයවය වශයෙන් ගුණ කරනවා. ඒ කියන්නේ ඍණ භාගය ගුණ කිරීම 1. ඍණ භාගය ගුණ කිරීම ඍණ 3. ඍණ භාගය ගුණ කිරීම ඍණ 2. ඍණ භාගය ගුණ කිරීම ඍණ 4 ධන 4. මේ විදිහට අපිට එක් අවයව පිටින් තියෙන සංඛ්‍යාවෙන් වෙන වෙනම ගුණ වශයෙන් ගුණ කර ගන්න පුළුවන්. එතකොට A inverse වලට එනවා ඍණ භාගයයි 3 බෙදීම 2යි 1යි ඍණ 2යි කියලා 2 න්‍යාසය. මේ විදිහට අපිට පුළුවන් න්‍යාසයක ප්‍රතිලෝමය සොයා ගන්න. හැබැයි ඒ න්‍යාසය අනුපූර්ව න්‍යාසයක් විය යුතුමයි. දැන් මේ විදිහට බලන් යනකොට අපිට පුළුවන් මේකට සාධාරණ ආකාරයක් ලියා ගන්න. බලමු කොහොමද සාධාරණ ආකාරය අපි ලියාගන්නේ කියලා. ඒ සාධාරණ ආකාරය ලියා ගන්න අපි සාධාරණ න්‍යාසයක් කරගමුකෝ. A කියලා B කියලා ගමුකෝ. නෑ A කියලා ගමු. A B C D කියලා සාධාරණ න්‍යාසයක් කරගන්න. මේ සාධාරණ න්‍යාසයේ ප්‍රතිලෝමය A inverse නම් ඒක සමාන වෙනවා 1 යට A D ඍණ C D. A D ගුණ කිරීම ගුණ කරලා ඒක අඩු කරනවා CB වල ගුණිතයෙන්. හරි නේද? හරි. ඊට පස්සේ ලියනවා මා කලින් කිව්වා වගේම මේ විකරණයේ තියෙන A D කියන පද දෙක මාරු කරලා ලියනවා. A වෙනුවට D ලියනවා. D වෙනුවට A ලියනවා. ඒක පැහැදිලි නේද? හරි. ඊට පස්සේ මම කිව්වේ මොකද්ද?
මේ CB කියන මේ විකරණයේ තියෙන පද දෙක එහෙම්මම ලියලා ඒ ආකාරයෙන්ම ලියලා ඉදිරියෙන් දානවා මයිනස් ලකුණ ඍණ ලකුණ. මේක තමයි සාධාරණ වශයෙන් අපි A ඉන්වර්ස් හොයන්න ගන්න සමීකරණය. මම මේක ඔයාලට සමගයේ සමගාමී සමීකරණ සොයන පාඩමෙන් මම ඔයාලට මේක සාමාන්‍ය මට්ටමෙන් ඔයාලට කියලා දීලා තියෙනවා. මේ ආකාරයෙන් තමයි අපි සාධාරණ වශයෙන් න්‍යාසයක ප්‍රතිලෝමය සොයන ආකාරය. හැබැයි මේ විදිහට ප්‍රතිලෝමය සොයන්න නම් ඒ න්‍යාසය අනුපූර්ව න්‍යාසයක් විය යුතුමයි. මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරා ප්‍රතිලෝම න්‍යාස. ප්‍රතිලෝම න්‍යාස හොයාගන්නේ කොහොමද? අපූර්ව න්‍යාස, අනුපූර්ව න්‍යාස පිළිබඳ මම ඔයාලත් එක්ක කතා කරා. ඔයාලට මේවා පිළිබඳ මොන හරි ගැටලුවක් හරි මගෙන් අහන්න දෙයක් හරි තියෙනවා නම් පල්ලා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරලා මගෙන් අහන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. සුබ දවසක්.